ඔන්න Shibuya. Hi guys, අපි එහෙනම් සෙට් වෙමු අද ටෝකියෝ වල ලස්සන රවුමකට. අද මම යනවා ටෝකියෝ Shibuya, ටෝකියෝ Shinjuku, ටෝකියෝ Akihabara, ඊට පස්සේ ටෝකියෝ ටවර් එක. ඔය වගේ තැන් දෙක තුනකට යන්න හිතාගෙන ඉන්නවා. වැඩි වෙලා නැහැ. අද මම වැඩ කරලා ආවේ, වැඩ කරලා ඇවිල්ලා මට නිකන් ගෙදර ඉන්න හරි අමාරුයි. දැන් මම යනවා කියලා හිටියා. දැන් ටික දවසකින් ඉඳලා මට වෙලාව නැති හින්දා මම ගෙදර හිටියේ. එහෙනම් අද යමු ටෝකියෝ රෑට මොන වගේද කියලා බලන්න. ඔන්න එහෙනම් අපි යනවා. තත්ත්වනා. ඕකේ. දොර ලොක් කරා යතුරු දැත්තා. අපි යනවා. ලස්සන කාලගුණයක්. අපි යනවා එහෙනම්. දැන් වෙලාව 5:10යි. 5:19ට තමයි ට්‍රේන් එක තියෙන්නේ. අපි නම් ටෝකියෝ වලදී හම්බෙමු. අපි යනවා එහෙනම් ටෝකියෝ. මම ඉන්නේ ටෝකියෝ. මුලින්ම සුයිකෑක මේව කරගන්න ඕන. මගේ මේ සුයිකෑකේ සල්ලි තියෙනවා. අන්න නිපන් සෙන් එකට දෙන්ෂය ගෙනවලු. Track number 2. Track number 2. Oh, awang ගෙනවා. Next station is Sakuragi, CM12. ඔන්න එහෙනම් පැයක විතර ගමනකට පස්සේ මම ආවා මොකද්ද කමියාෂෝ ස්ටේෂන් එකට. ඒ ස්ටේෂන් එකෙන් පස්සේ මම මුලින්ම යන්න ප්ලෑන් කරේ ටෝකියෝ ටවර් එක බලන්න. දැන් මෙතන ඉඳලා ආපහු මට යන්න තියෙනවා මීටර් 600ක් විතර පයින්. මාර වැඩේ ගයිස්. මේක එක්සිට් එක හොයාගන්න බෑ. දැන් මේක එන්න පට්ට ලොකු කියන්නේ පට්ට නෑ සාමාන්‍ය ලොකුයි. ඒ එක්සිට් එක හොයාගන්න බැරුව ඉන්න මේ කොහෙන් හරි තම් එක්සිට් එකේ කංජිය දැක්කේ නැත. බලමු. මෙච්චර වෙලා කියවලා තියෙන්නේ මේ වැරදි පැත්ත දාගෙන කැමරාව. මරු වැඩ ගොඩක් වුණා. හරි එහෙනම් අපි පටන් ගමු ජර්නි එක. දැන් වෙලාව ඇවිල්ලා කීයද? වට පේනවාදී 7:16යි. ඔක්කොමත් හරි මේ පාරවල් හොයාගෙන යන එක තමයි ප්‍රශ්නේ. මේ ළඟ වගේ පේනවා. යන්න බෑ මේ. චුට්ටක් දිව්වා වෙලාව නැති හින්දා දැන් දෙක තුනකට යන්න ඕන. ඒකින්ද කොහොම හරි කමන්නේ. අද කවර් කරගන්න හදනවා. ඉතින් ඔය ඔක්කොම තැන් ටික අන්තිමට අකියාබර තමයි යන්න හිතාගෙන ඉන්නේ. අකියාබර නම් යන්න ඕනම නෑ. මොකද මං ගිහිලා තියෙනවා. ගයිස් මම ළඟටම ආවා. හැබැයි මේකට මම හිතන්නේ ටිකට් කඩනවා. ටිකට් ගන්න තරම් මේ වෙලාවේ බජට් එකක් නෑ මේ. ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ටිකට් ගන්න තරම් මේ වෙලාවේ බජට් එකක් නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. ඉතින් බලමු පොඩ්ඩක් කීයද කියලා. උඩ නගින්න තියෙනවා නම් සුපිරි. ගයිස් මං හිතන විදිහට මේ බිම තියෙනවා කැට අල්ලලා. හරිද? මේ කැට රේඩියම්. මේ කැට රේඩියම් මාර ලස්සනයි. තරු ඇටිලා වගේ කියන්නේ. බිම මේ රැයට දිලිසෙනකොට පට්ට ලස්සනයි. මම හිතන්නේ මේකට නගින්න පුළුවන්. අර ගාන නම් දන්නේ නැහැ. ගාන බලමුද ගිහිල්ලා? වැඩක් නැහැ තියන්නේ නැහැ. මේකේ
ටෝකියෝ ස්කයි ට්‍රී එකේ ශිබුයා ස්කයි එකේ අපි දවසක නගිමු. තබුන් මේ අවුරුද්දෙන් වෙන්නත් පුළුවන්. එහෙනම් දැනට මම යනවා අර 7-Eleven එක හොයාගෙන. නේ? මේක නගින්නේ නෑනේ. ෆොටෝ එකක් දෙකක් ගහලා මම යනවා දැන් ඒ 7-Eleven එක හොයාගෙන. GTR එකක් මට එක වීඩියෝ උන්නේ GTR එකක් මම මේ මැප් එකක් බල හිටියේ ඒක මෙතන ඇවිල්ලා රේස් කරත් එක්ක අපරාධේ මට ඒ ෂොට් එක මගේ ඇරුණා. අර අතන්ට වෙලා ඉන්න සෑහෙන්න ෆොටෝග්‍රැෆර්ස්ලා ටිකක් හරිද? දැන් ඒ අර ඒක අයිකොනික් ෂොට් එකක් වගේ ඒක ලස්සනයි. දායේ එනකල් මට ඉන්න බෑ. වෙලාව ගොඩක් අඩුයි. ඉතින් මං ආපහු යන්න එපා. ඒකින්ද දැන් මම දන්නවනේ සිස්ටම් එක. ඒකින්ද වෙන දවසක අනිවාර්යෙන් ඇවිල්ලා මට මගේ අරුණු දේවල් ටික කරමු නේ. එහෙනම් තව තියෙනවා ඉස්සරහට පොඩි ගමන් දෙක තුනක්. සමහර විට මේක වීඩියෝ දෙකකට වැටෙයි නේද? මම පුළුවන් තරම් ෂෝට් කරලා එක වීඩියෝ එකකට හදනවා. බලමු. දැන් ඊළඟට යන්නේ මෙන්න මෙතනට. නේ. තව ඒකේ බලමු කොච්චරක්ද තව ටිකක් තියෙනවා ඒ කියන්නේ. අපි ගමනේ කොහොම හරි කමන්නේ මේ මට මෙච්චර කාලයකට ගන්න බැරි වෙච්ච එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් අද. වා හැමදාම ඔක දුරට දැක්කේ ළඟට දැක්කේ නෑනේ. ලස්සනයි. අතවන්නලා ඉවරයක් නෑ. හරි යන් 7-Eleven එක ගාවට. ජීවිතේට GTR එකක් මෙච්චර ළඟටම දැක්කද කොහෙද? මොන වගේද පේන්නේ? බලන්න කාටද මෙතන දැකලා පුරුදු කියලා. ඔන්න ඔතන තමයි ටෝකියෝ ටවර් එකයි මේ 7-Eleven එකයි අහුවෙන ලස්සන පොට් එක. එතන සෑහෙන ප්‍රසිද්ධයි. S2 එකට දැක්කා. එන පාරක් දන්නවා. මාර ප්‍රශ්නේ උනේ මේ මම දැන් වෙලාව මෙතනම වෙලාව 8:29 මම 9 වෙනකොට නෙමෙයි මම 8ට යන්න හිටියේ ටෝකියෝ ටවර් එකෙන් එහාට. යන්න උනේ නෑ බස් එක හොයාගන්න බැරි වුණා. බස් දෙක තුනක් පහ වුණා. දැන් මේ 8:29ට එකක් තියෙනවා කියලා දෙන දැන් 8:24යි. අපි ඒකවත් ශිබුයා වලට යන් ඉතින් ශිබුයා තමයි ඊළඟට අපි යන්න හිතන් ඉන්නේ ඩෙස්ටිනේෂන් එක. ඒකට යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක තමයි මට මේ හිතේ තියෙන ප්‍රශ්නේ. දැන් මම කොහොමද 12ට අන්තිම ට්‍රේන් එක අල්ල ගන්න ඕන අකිහාබර වලින් බැලුවේ. දැන් ගිහිල්ලා මම හිතන්නේ මට අද අකිහාබර යන්න බැරි වෙයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම අකිහාබර ගිහින් තියෙනවා. ඒකින්ද ඉතින් මට අර කෘතුහලයක් නැහැ. මේ අකිහාබර ගිහින් තියනවා කියලා මම ඇවිදින්න ගිහින් තියනවා නිකන්. එහෙම මෙහෙම නෙමෙයි. මොනවා කරන්නේ? ඒවා ඉතින් කරන්න දෙයක් නැති ප්‍රශ්න. අපි බලමුනේ. සැලෙන්න හොඳ නැහැ. තව ජර්නි එකේ තව පැය මම 12 වෙනකල්නේ 9 10 11 12 තව පැය 4ක් තියෙනවා අපිට 12 වෙනකල්. එහෙම හැවිද්ද හැකි අපි බලමුනේ. අපි යමු.
ශිබුයා වලින් බැහැලා දැන් මම මේ ක්‍රොසින් එක පැත්තට යන ගමන් ඉන්නේ. අපි බලමු හචිකෝ අර හචිකෝගේ පිළිමෙයි ශිබුයා ක්‍රොසින් එකෙත් දෙපාරක් විතර යා. ඊට පස්සේ ආපහු අපි යන් සින්ජුකු. සින්ජුකු වලින් ගිහලා ගෙදර යන්න තමයි කල්පනා කරගෙන ඉන්නේ. අපි බලමු. වෙලාව දැන් ඇවිල්ලා 9යි. මේක තමයි ලෝකේ එකම වෙලාවකට වැඩිම පිරිසක් පාර මාරු වෙන කල ලයිට් එක. කූඹි ගුලක් වගේ එක පට්ට තොගයක් ඉන්නවා. පට්ටයි. වව්. ආයෙත් ඉවරයි. යේ! ඔන්න! ශිබුයා හරි මැද. මම තනියෙන් ආපු ඉන්න ඉතින් මට කිසි දෙයක් කරගන්න බෑ. මම දිව්වා ආගියතේ පාර මැදින් දිව්වේ. පාර මැදි නඩු දාලා ඉරේ දාන සීන් එකක් තියෙන්නේ යාළු. දිවා මම තනියෙන් ආපු එකේ අවුල දැනෙන්නේ දැන්. මට ෆොටෝ එකක්වත් හරියට ගා ගන්න කවුරුත් නැහැ. වීඩියෝ එකක් ගන්න කවුරුත් නැහැ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ගයිස් ශිබුයා කිව්වහම තව අපිට නිකන් අර ගොඩක් මතක් වෙන සිද්ධියක් තියෙනවා. අර මං කිව්ව නේද හචිකෝ. ඒ කියන්නේ අර බල්ලෙක් ස්ටේෂන් එකේ තමන්ගේ ස්වාමියා එනකල් බලන් ඉඳලා ඒක ආවේ නැති සීන් එක. අන්න එයාගේ ස්ටැචු එක මෙතන තියෙනවනේ. මේන් ඒක. මෙහෙන් බලන්න. කට්ටිය සෑහෙන්න ෆොටෝ ගන්නවා එතන. මට දැන් මම මේ ආවට මට ෆොටෝ එකක්වත් ගහගන්න කවුරුත් නැහැ. මම තනියෙන් ආවේ ඉතින්. හිතුණා ආවා. ශනික නූඩ්ල්ස් වැඩ තමයි මගේ ගොඩක් තියෙන්නේ ඉතින්. ශිබුයා වලට දෙන්න පුළුවන් කාලේ ඒ විදිහට ඉවර වුණා. දැන් මම යනවා. කොහොම හරි සින්ජුකු වලට යන්න. සින්ජුකු වලට තමයි මම යන්න බලාගෙන ඉන්නේ. අපි බලමු. ශිබුයා ස්ටේෂන් එක තියෙනවා මෙතන. ශිබුයා ස්ටේෂන්. අපි බලමු ඇතුළට ගිහිල්ලා. ඉතින් මම දන්නේ තව යන්නේන පාරක් මුකුත්. බලමුකෝ ස්ටේෂන් එක ඇතුළටනේ කොහොමද යන්න ඕන. හරි අපි බලමු කොහොම හරි. platform number 3. okay platform number 3 guys මම හොයාගත්තා ඊළඟට සින්ජුකු වලට යන්න තියෙන ට්‍රේන් එක නතර කරන platform එක number 3. අම්මෝ මාර දෙනකක් ඉන්නේ මේ හචිකෝ ගේට් එකෙන් මම ඇතුළට ආවේ. මාරම සෙනගක්.
සන්බන් සෙන් එක. සන්බන් සෙන් එක එකක් යනවා. ඒක යන්නේ මේ JA line එක කියන්නේ සින්ජුකු. ඒකට මාර සෙනගක් ඉන්නේ හැම වෙලේම. රූල් එක ඉන්නවා අපි. සෑහෙන රෂ් එක. අර වැඩේ උනේ මේ IC කාඩ් එකේ සල්ලි ඉවර වුණා. ඊට පස්සේ IC කාඩ් එකට සුයි කෑකට සල්ලි දාලා ආපහු එළියට ආවා. දැන් ඔන්න අපි සින්ජුකු වටේ පොඩ්ඩක් ඇවිදින්න යනවා. මට තව වෙලාව තියෙනවා. දැන් 9:47යි. තව වෙලාව තියෙනවා. සාමාන්‍යයෙන් මම 11යි කාලට වගේ තමයි ආපහු ස්ටේෂන් එක ඇතුළට යන්නේ. මොකද අන්තිම මේ ට්‍රේන් එක තියෙන මේ වෙලාවට. බලමු සින්ජුකු කොහෙද කියලා. නෑ ඒක නෙමෙයි. අපි බලමු. ඔන්න එහෙනම් සින්ජුකු නයිට් ලයිෆ් එක. ඉතින් හැමෝම දැකලා ඇති මේ LED පැනල් එක. මේක සෑහෙන ප්‍රසිද්ධයි. ඒ කියන්නේ TikTok වල YouTube වල සෑහෙන මාර ප්‍රසිද්ධ. මෙතනින් තමයි මම හිතන්නේ පටන් ගන්න සින්ජුකු සිටි එක. නේ මේකේ අර එක වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. අර පූසෙක් ඉන්න ඒක තාම වැටුන්නේ නැහැ. ඒක වැටෙනකල් මම මේ මාත් මේ ඉන්නේ. බලමුනේ. ඒක 3D විදිහට එන්නේ මම හිතන්නේ. ඒක ලස්සනයි. බලමු මම දවල්ටත් එන්න ආසයි මේකට. Shibuya වලට දෙවෙනි නෑ මෙතන. මෙතනත් සෑහෙන crowded. ඔන්න ඔය අන්නේ පූස තමයි සෑහෙනර වෛරල් යනවා. අයින් වුණා. දැන් මාත් යන්න ඕනේ සින්ජුකු සිටි එකේ වටේ පොඩ්ඩක් බලන්න. මේ එක මිනිස්සු එක විදියට බලනවා. මම වෙනස් භාෂාවකින් කතා කරන්නේ. කවන්නේ ඒ ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා ප්‍රශ්න නෙවෙයි අපිට. මේ තව ටිකක් බලන්න අර ඉන්න ලස්සන. මෙයා තමයි සෑහෙන ප්‍රසිද්ධ පූසා. සින්ජුකු. මෙයා අර 3D විදිහට හරි ලස්සනයි අතරම. පොඩ්ඩක්වත් තියන්නේ නැහැ ඌ. මෙන්න එන මාත් යනවා. පූසා බල හිටියොත් මට ඉතුරු වැඩ ටික කරගන්න හම්බෙන්නේ නැහැ. අර ඉන්නේ. මට ඉතුරු වැඩ ටික කරගන්න හම්බෙන්නේ නැහැ. මම යන්න ඕන සින්ජුකු බලන්න. මාර්ග නීති නම් අදාළම නෑ අප්පා. යනවා. fully crowded. Okay. අපි බලමු එහෙනම්. Shibuya. Shinjuku බලමු. Shibuya නෙමෙයි. මෙන්න තියෙනවා Shinjuku City එක. අර අතන තියෙන එන්ට්‍රන්ස් එක. අපි එතනට යන්න මෙහෙ පැත්තෙන් යන්න. මට එතන ෂොට් එකක් ගන්න ඕන. හරි ලස්සනයි. මතකද? ඔතන දැකලා තියෙනවනේ. අන්න එතනින් මට ෂොට් එකක් ගන්න ඕන. ඒකේ ලස්සනයි. පට්ට ලස්සනයි ඒක. පට්ටම ලස්සනයි. මට අමතක වුණානේ මේ
Shibuya වලදී ෆොටෝස් ටිකක් ගන්න. කමක් නැහැ. Wow! අනේ අපි සින්ජුකු සිටි එක ඇතුළට ආවා. Enjoy, okay? Nice couple. What's up, buddy? සින්ජුකු සිටි එක ඇතුළේ ඉන්නේ. ඔය අපිව ටෝක් කරනවා හරියද? මේකෙන් යනකොට සින්ජුකු සිටි එකේ අපි යනකොට අපිව ටෝක් කරනවා කට්ටිය. ඔයාලා දන්නවනේ මොකටද කියලා? පොඩ ටෝක් කළත් බලන්න ඉතරයි ඉතින්. naughty. Hey, what do you want to do? සින්ජුකු සිටි එකේ කල්ලෝ වැහි වැහැලා. කල්ලෝ තමයි ජීවිතේ. අන්න රාමෙන් කඩයක් තියෙනවා. හරි අපි එහෙනම් රාමෙන් පාරක් කාලා බලමුනේ. කීයද දන්නේ නැහැ මේ පට්ට ගණන් ඇතිනේ. මේ තියෙනවා කීයද මේවා ප්‍රයිසස් නෑ දාලා. සමහරේ 990යි 1200 මොකක් හරි රාමෙන් එකක් කමුකෝ දැනට බඩගිනි. ඒ රාමෙන් ගන්න බෑ. රාමෙන් තිත්තයි. පොලිම සෑයෙන දිගයි. ඒ රාමෙන් ගන්න බෑ. කමන්නේ අපි එන අදත් කොම්බිනි කෑමම කමු ඉතින් වෙන මොනවා කරන්නද ගානත් හොඳයි. අතටත් පහසුයි හිතටත් පහසුයි. පට්ට බඩගිනි ඒ කියන්නේ රාමෙන් ගන්න විදියක් නෑ. ෂවර්මා පොඩි එකක් ගත්තා ඒක 700යි. හදනවා යා. ෂවර්මා පොඩි එකක් ගන්නවා මේක ගෙවන්න ඕන පොඩ්ඩක් ඉන්න ඔහම. වැටයිද දන්නේ නැහැ. 1000කින් ගෙවන්න වෙන්නේ 1000. සමුදාරයකින් දවගන්න. Oh, thank you. My God. Hi, thank you. දැන් මේක කන්න හොඳ තැනක් බලන්න ඕන. බඩගින්න ඉන්නේ. කැලෙන්න බඩගින්න ඉන්නේ. කන්න කොහෙට වෙලාද? එතන වෙලා කමු. තියන්න තැනක් නැහැ ඔයාව. ඒකෙන්ද මම මේක කාලා ගන්න. බඩගිනි පට්ට විදියට බඩගිනි. දැන් ගෙදර යන්න ඕනේ තව පොඩ්ඩක් මේකේ ඇවිදමු. මාරු. පට්ට මාරයි. ඕමින්න කාලා යන්න. එහෙනම් guys සින්ජුකුත් ආවා. මහන්සි ඉතින් සෑහෙන අද වැඩත් කරලා ආවේ. රෙඩ් බූල් එකක් ගත්තා පොඩ්ඩක් එකට පණ ගන්න. එහෙනම් ආයේ දවල් වරුවක ඉතින් සින්ජුකු වලින් මේ දවල් වරුවක ආපහු හම්බෙමු. වචනත් පැටලෙනවා. දවල් වරුවක ආපහු හම්බෙමු. අගම් මුලක් නැතුව ඇති ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම පළවෙනි පාරට මේක කරන්නේ මම කලින් කරලා නැහැ කිසි දෙයක්. යප්පඩ පිස්සු හැදලා තියෙන්නේ මෙතන එකෙක් කියනවා පිස්සෙක් වගේ දකලා. දැන් මේ එළියට යන ගමන් ඉන්නේ. ආපහු අර පූසාගේ වීඩියෝ ටිකක් ගමු. මෙතනින් යන්න පුළුවන්ද? පාකින් එකක්ද? පාකින් එකක්.
ඔය වගේ ඉතින් ඇත්තරම ලස්සනයි. ආ ජප්පන්ට පිස්සු ඇදිලා ඉන්නේ ජප්පොයි ගයියොයි බීලා පිස්සු බල්ල වෙලා ඉන්නේ. අනේ අම්මෝ පාරවල් වල නිදා ගන්නවා උඩ පනිනවා උඩ පැනලා කකුල් තියන්න නැතුව පිට තියනවා ගෙලින්ම. ඒ තරම් ට්‍රැකයි ඉතින්. දැන් මාර සීන් එක කියන්නේ මට දැන් යන පාර හොයාගන්න බෑ. එක පාරවල් වල ආවා එක විදියට ගියා දැන් අස්සනයි. වව්. ඔයාලා ඉතනේ සමහර විට මාත් බීලා කියලා මම බීලා නෑ. බීලා නෑ මුන්ගේ වෙරිය මටත් වැදිලා තියෙනවා. ආ මේවා විතරයි බොන්නේ. තේරෙනවද? මේ ගයියා උට්ට පොට වැටෙනවා තව පොඩ්ඩේ. කැරකිලා එකම තැනට තමයි මන්ද එන්නේ ආයේ. ඔය විදියට තමයි සින්ජුකු ගමන ඉවර වුණේ. කීයකට ගියාද? ටෝකියෝ ටවර් එකෙන් පටන් ගත්තා. අකියාබර විතරයි යන්න වෙලාව නැති වුණා. ඒක තේරුමක් නැහැ නේ.